ඉතින් ඔයාලට කොහොමද? අතත් පිළිගන්නවා ක්‍රේසි කැට් එක්ක. ඔයාලා දන්නවද මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ විලේජර් කෙනෙක්. ඊළඟට මේ තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් එකක්. මේ දෙකම එකතු වුණාම විලේජර් මයින්ක්‍රාෆ්ට්. ඒක හරියට දන්නේ නැහැ කමන්නේ. මේ දෙක එකතු කරලා උඩ යවන්න හදන විලේජර් කෙනෙක්. හැබැයි උඩ ගියේ නැත්තම් කෙලින්ම කොහෙටද යන්නේ? ලාවා බාල්දියකට. හරි එහෙනම් ඔන්න අපි වර්ල්ඩ් එකට ආවා. එහෙනම් බලමු විලේජර්ස්ලා උඩ යවන්න අපිට මොනවද ඕන කරන්න කියලා. මුලින්ම බ්ලොග් එකක් ඕන. බ්ලොග් එකක්. මම ගත්තා. ඊට පස්සේ මේ ඩක්කුවක් ඕන. රේල් පිරිමෙන් මේ දෙක ඕන. එතකොට ආයේ මේක ඕන. ආයේ විලේජර්ස් එග් එකක් ඕන නේද? කොයි විලේජර්ස් එග්? හරිනේ. ආතා ලීවර් එකක් ඕනේ. ලීවර්. ඔන්නෝකක් ඕනේ. ඔච්චරයි. ඔන්න මේක ප්ලේස් කරා. නෑ ඕක නෙමෙයි. අර මුලින්ම ඔන්නෝගේ සැකිල්ල ගහගෙන ඉන්න ඕනේ. හරිද? ඔන්නෝමලා සැකිල්ල. සෝම කුඩු කරා. මේකත් දැම්මා. මෙන්න මේකත් දැම්මා. ඊට පස්සේ මේක දැම්මා. මෙතනත් එහෙම දැම්මා. මෙතනත් ඒකම දැම්මා. ඊට පස්සේ මේ තුනක් දාන්න ඕනේ. හරිනේ. පේනවද දැන්? ඊට මෙතනින් බ්ලොක් එකක් ගන්න ඕනේ. මෙතන එකයි උඩට යනවා. මෙතන ලීවර් එක ගෙවුවම ඔන්න අටේ වැරදුනානේ. අඩෝ ඒක උඩ හිට වෙන්නේ. The hell. එහෙනම් අපි මෙතනින් ගහලා බලමු යාළුවනේ. අපිට ඒව ගහන්නත් පුළුවන් නේද? එහෙනම් බ්ලොක් එකක් ඕනේ මොකක්ද දැම්මා. ඊට පස්සේ මේ වග. වැරදුනා. මෙතනට අයියෝ ඕක නෙමෙයි මේක. කමන්නේ. කොහොමද ඒක නෙමෙයි විලේජ්. ඒචව තියලා. අන්න හරි. කොහොමද ඒක? අඩි. මේ මොහේ හිමින් කරගන්නේ. මාර බලපු වීඩියෝ ගැන එන වේගයෙන් කරපු. අඩි හිරාවට. එහෙම වෙන්නේ නැහැ. يعني මුන් උඩ යවන්න බෑ. අඩි හිරාවට කමන්නේ උඩ යවන්න බෑ නෑ යාළුවනේ වෙන අතලයක් ගත්ත හැකි මුන්ගේ. කොහොමද ගහන්නේ කියලා මතක නැහැ. කමන්නේ අපි ඔහොම ගහමු. උඩට දාන්න බලන්න. ඒකවත් හරියයිද කියලා බලන්න. ඔන්න දාලා බලන්න. කඩන්න බෑ තමයි කඩ. ඒක උඩේ ඉදන්නේ. ඔන්නම තියන් යන්න තමයි තියෙන්නේ. ඔන්නම එකක් තිබ්බා ඔහෙට දැම්මා. ඔන්නම දැම්මා. ඊට පස්සේ මේකකට ගත්තා. උතන්ට ඔහොම එකක් දැම්මා. ඊට පස්සේ ඔන්නම එකක් දැම්මා. ඔය බ්ලොක් එක කැඩුවා. ඊට පස්සේ ඔන්නම එකක් දාන්න යාළුවනේ. ඔහොම වෙන්න ඕනේ බා. දාන්න බෑ. නෑ සැලෙන්නේ.
අන්න මෙහෙ දෙන හැබැයි. නෑ මෙහෙමයි හරිද? විලේජ් එක මෙතනින් දීපා. ඊට පස්සේ මේක මෙතනින් දාන්න. දාන්න කර. ඔන්න බාන්න. අන්න විලේජ් උත්තරන් යනවාද? යන්නේ. බලන්න. හේවන් නෑ ඒ වැඩේ හරියන්නේ නෑ. පිහනායකෙන් මාදලයක් ගමු. අපි ඔකට මොනවද දාන්නේ? හිහි හහහ. ඒ මොකද දැම්මේ? නැත්නම් අපිට මෙන්න මෙහෙමත් කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔතනින් ඔහොම එකක් තිබ්බාම ඕක යනවා. දැන් ඕක ඔහොම ගිහින් ඔන්න ඔහොම එනකොට මෙතන විලේජ් කෙනෙක් තියලා අයින් වෙන්න. අයියෝ ඒක දුර වැඩි. ඔන්න ඔහොම තියලා ඔන්න ඔහොම තියමු. දැන් බලමු. මොකක්ද ඒ විලේජ් එකට උනේ? අයින් මේ ඔය මොබයිල් වර්ෂන් ගන්නකොට ඔන්න තමයි යාළුවනේ තියෙන ප්‍රශ්නේ. විලේජර්ස්ලා එක විදිහට පාට වෙනස් වෙනවා. උතන්ට හරි ට්‍රේඩ් කරන්න ඕනේ. ඇයි විලේජර්ස්ලාත් එක්ක ට්‍රේඩ් කරන්නේ මම කියන්නේ? බාණ්ඩ යාළුවෝ දැන් මම කරපු වැඩේ කොච්චර හොඳයිද කියලා. ඊට පස්සේ ඔන්න විලේජ් අයන්න අන්න බලන්න. තව එකක් දාමු. මන්ද ඔන්න වැදුනා දෙක. කෙනෙක් ඉවරයි. පර්මිලයක් කෙන. ඕ වඩුනා. Big brain, yay! බලමු අපිට පුළුවන් තරම් ඉක්මනට දාමු. 1 3 4 අයියෝ ඒක හරි ගියේ නෑ. ඇයි? හරියට ඉවරයි. විලේජ් කෙනෙක්ව දැම්මා. බලන්න. එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි. යේ! එහෙනම් ඔන්න අදත් අතලයක් ගත්ත විලේජර්ස්ලාගෙන්. එහෙනම් අපි ගියා. බයි බයි. ටටා see you day. ක්‍රේසි කැට්ව subscribe කරන්න.